සෙලිබ්‍රිටි කෙනෙක් එක්ක ටුවර් එකක් යන ෆස්ට් ටයිම් අද තමයි ගාවින ෆේමස්ම සෙලිබ්‍රිටි එක්ක අද ලෝජි දිහා බලනවා එතකොට අපිටත් සෑහෙන මේ ඕකේ thank you අරේ පස්ස දෙන්න සල්ට හායි යාළුවනේ ඔන්න කාලෙකට පස්සේ vlog එකක් ගෙනාවා ගොඩක් අය සැරින් සැරේට මට මෙසේජ් කර අහනවා මගේ YouTube එකේ comments තියෙනවා කෝ vlog එකක් ගේන්න නැද්ද කියලා ඔන්න ගේන්නම් වාලේ ගේන්නත් බැරි නිසා vlog එකක් පොඩ්ඩක් වැදගත් විදිහේ vlog එකක් කියනවා කියලා හිතුවා. ඉතින් මේක තමයි තායිලන්ඩ් වලට ගියපු කන්ඩු ට්‍රිප් එකේ vlog එක. මේ කන්ඩු ට්‍රිප් එක කරේ සෝනි එකෙන්. ඉතින් මේ vlog එක ඕගොල්ලන්ට ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි. මේක ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එකයි මේ වෙලාව උදේට කළා 6යි. සෙන්සර් 52යි. අපි ඉන්නේ ස්වර්ණ භූමියේ දැන් අපි මෙතන යනවා කේසර්. ඉතින් දැන් අපි මෙතන යනවා කනෙක්ටිං සයිඩ්. Good morning. Good morning, Swati. මේ බලන්න අරුම පුදුම දේවල්. අරුම පුදුම දේවල් මෙහි තියෙනවා. McDonald's. දැන් අපි ගිහලා මේ උදේ පාන්දර ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා කවුරුත් හිතන්නේ. රටකට ආපු ගමම චාරිත්‍ර වාරිත්‍ර හැටියට වැඩ අල්ලන්න තමයි මුලින්ම සූදානම් වන්නේ. මම ලස්සන බෝතල් වගේ තියෙනවා. මේ පාට හරිම ලස්සනයි ෆොටෝග්‍රැෆි වලට අපිට මාර ලස්සනයි ඒක බලන්න පුළුවන්. අපි එයාපෝට් එකේ එළියට ආපු ගමන්ම අපේ වාහනේ ඇවිල්ලා තිබුණා හොටෙල් එකට අපි එක්කයි යන්න. මේ ඉන්න අනිත් කට්ටිය ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ විශේෂයෙන් ෆොටෝග්‍රැෆි ඒ වගේම වීඩියෝග්‍රැෆි පැත්තෙන් ගොඩාක් දක්ෂ සෙට් එකක් තමයි ලංකාව රෙප්‍රසන්ට් කරලා ගියේ. ඉතින් මම ගියේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට. My room at Kendo. To create more condo and the driving force that moves the world. That's why we only strive to deliver condo. ඔන්න මේ විදිහට තමයි අපි කන්ඩු ට්‍රිප් එක පටන් ගත්තේ. මුලින්ම තිබ්බේ ඉන්ට්‍රොඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මෙතෙන්ට මේ ඇවිත් ඉන්න හැමෝම සවුත් ඊස්ට් ඒෂියා රීජන් එකේ ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි පැත්තේ වැඩෝ වගේම මම වගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාත් ඉන්නවා. සෝනි ලෙන්ස් එකක් ඔයගොල්ලෝ අතට ගත්තොත් මතක තියාගන්න ඕනේ මෙන්න මේ දෙන්න තමයි ඒක හදලා තියෙන්නේ හොඳ. විහිළු නෙමෙයි මේ තමයි සෝනි ලෙන්ස් හදන හෙඩ් ඉන්ජිනියර්ස්ලා දෙන්න. මෙන්න මෙහෙම ඉඳගෙන හිටියට. ඔන්න මේක තමයි කන්ඩු ට්‍රිප් එකේ මම ආසම සෙග්මන්ට් එක. මගේ සබ්ජෙක්ට් එක වීඩියෝග්‍රැෆිනේ. විශේෂයෙන් සිනමැටික් වීඩියෝග්‍රැෆි වලට මම මාරම ආසයි. ඉතින් මෙතන උනේ මූවිස් වල යන ෆයිට් සීන් එකක් සෝනිලාගේ ලේටස්ට්ම සිනේ කැමරා යූස් කරලා ෂූට් කරන විදිය, ක්‍රියේටිව් ෂොට්ස් ගන්න විදිය, ඒ කැමරා එක හැන්ඩල් කරන විදිය
තනියම කැමර එක හැමෝටම අතට දීලා එතනින් ඇක්ටර්ස්ලාත් ඒ ඇක්ට් එක 10-15 සතාවක් විතර කරා ඒ හැමෝටම ෂූට් කරන්න chance එක දුන්නා. මෙතන මේ ඇක්ට් එක කරන්න ප්‍රොෆෙෂනල් ඇක්ටර්ස්ලා වගේම මූවි එකක ෆයිට් සීන් එකක් ෂූට් කරද්දී අවශ්‍ය ප්‍රොෆෙෂනල් ලයිටින් සෙටප් එකකුත් හදලා තිබුණා. ඇත්තටම සබ්ජෙක්ට් එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙන අය දන්නවා. Sony Venice, Burano, FX9, FX6, FX3 වගේ සිනේ කැමරා. ඇත්තටම ලංකාවෙත් හරි අඩුයිනේ. ඒ වගේම ගොඩාක් ගණන්. ඉතින් ඒ වගේ එකක් මේ විදිහට අතපත ගන්න හම්බුන එක මට මාර වටිනවා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ කණ්ඩු ට්‍රිප් එකේදී මට එක්කෙනෙක්ට ක්‍රෂ් එකක් ඇති වුණා. මේ ඉන්නේ RX 1R3 කැම්ප් එක. ඉතින් මේක එදා තමයි කණ්ඩු ට්‍රිප් එකේදී ලොන්ච් උනේ. මම මේ කැම්ප් එක try out කරා. ඒකෙන් ෆොටෝස් ගත්තා. ඒ ෆොටෝ ටික ඉස්සරහට ඔයගොල්ලන්ට මේ vlog එකේ බලා ගන්න පුළුවන්. සමහර අය ફોකස් වෙලත් නැහැ. හැබැයි මම මේක කවදා හරි සල්ලි වලට ගන්නවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. මොකද මම මේකට තරම් ආසයි. අපි යනවා දැන් ආයිත් රූම් එකට දින වෙන්න ඕන 6:45 වෙදී දැන් වෙලාව 6යි. ඉතින් පොඩි වෙලාවක් අපි රෙස්ට් කරලා ආපහු එනකොට මෙන්න මේ විදිහේ ලස්සන කලර්ෆුල් ඩිනර් එකක් ලෑස්ති කරලා තිබ්බා. අපි ආවට පස්සේ ඩිනර් එක ගන්න ගමන් අපිට අනිත් රටවල් වල කට්ටියව දැන අඳුර ගන්න ටයිම් එකක් හම්බුණා. ඒ වගේම ඉවෙන්ට් එක වෙලාවේ අපිට ඒගොල්ලෝ පැහැදිලි කළා ඉස්සරහට කණ්ඩු ට්‍රිප් එකේ අපි මොනවද කරන්නේ කොහෙද යන්නේ වගේ දේවල් ටිකක්. ඉතින් ඒ ඔක්කොම ඉවර කරලා අපි ආයි රූම්ස් වලට ආවා. අපේ දෙවෙනි දවස Good morning. Hi everyone, my name is Rina. So today we are going to Yuna Beach Club as well as going to the Muay Thai gym to shoot some amazing models and photos. මෙන්න සෙකන්ඩ් ඩේ එකේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මේ තමයි තායිලන්ඩ් වල ජාතික ක්‍රීඩාව මුවයි තායි. ඉතින් මුවයි තායි ටූර්නමන්ට් එකක් ඇත්තටම අපි වෙනුවෙන්ම ඕගනයිස් කරලා තිබ්බා. අපිට ගිහිල්ලා අපි කැමති ඇන්ගල්ස් වලින් අපි කැමති විදිහට ෂූට් කරන්න ඒගොල්ලෝ අපිට chance එකක් දීලා තිබ්බා. ෆොටෝග්‍රැෆර්ස්ලා ටික නම් පිස්සෝ වගේ. හරිද? ෆොටෝස් ගත්තා. මම නම් ඉතින් මගේ චූටි කැමරා එකෙන් vlog එක කරා. කොහොමත් මේ වගේ ඉවෙන්ට් එකක් මේ විදිහට ෆ්‍රීලි ෂූට් කරන්න chance එකක් නම් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ chance එක මේ හැමෝටම හම්බුණා. ඒ විතරක් නෙමෙයි Sony එකෙන් මරු වැඩක් කරා. හරිද? ඒගොල්ලෝගේ තියෙන හැම රේන්ජ් එකකම lenses ගෙනල්ලා තිබ්බා. ඉතින් අපිට පුළුවන් අපේ කැමරා එකට අපිට ඕනි වෙලාවට අපිට අවශ්‍ය වෙන lens එක අරගෙන යාලගේ අපි ෂූට් කරලා හැමදේම ඉවර වෙලා ආයි ඒගොල්ලන්ට බාර දීලා යන්න. ඉතින් මේක මුළු කණ්ඩු ට්‍රිප් එකේම වෙච්ච දෙයක්. අපිට අපේ කැමරා එකට කැමති lens එකක් අරගන්න පුළුවන්. අරගෙන කැමති විදිහට ෂූට් කරලා ආයි ඒගොල්ලන්ට බාර දෙන්න chance එක ඒගොල්ලෝ දීලා තිබ්බා. දැන් මේ ස්ටේඩියම් එකේ මුවයි තායි මේන් ඉවෙන්ට් එක යන අතරතුර මේ ස්පෝර්ට් එකට අදාළ වෙන සිටුේෂන් මවපු තව ෂූටින් ස්ටේෂන් 3-4ක්ම එයාලා ඩිසයින් කරලා තිබ්බා අපිට ක්‍රියේටිව් විදියට තව ෂොට්ස් ගන්න ලේසි වෙන්න. Describe Kando in one word. Excited. Community. Technology. Hot. Hot. Oh. Hot. Awesome!
අපි ඊළඟට ගියේ ෆස්ට් ඩේ එකේ සෙකන්ඩ් එක්ස්පීරියන්ස් එකට. මේ තමයි ලෝකෙ ලොකුම සහ ප්‍රථම ෆ්ලෝටින් බීච් ක්ලබ් එක. යෝනා බීච් ක්ලබ් in Thailand. ඉතින් එදා මේ මුළු බීච් ක්ලබ් එකම කණ්ඩු ට්‍රිප් එකට ආපු ෆොටෝග්‍රැෆර්ස්ලා, වීඩියෝග්‍රැෆර්ස්ලා, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වෙනුවෙන්ම තමයි වෙන් කරලා තිබුණේ. බීච් ක්ලබ් එකේ 4 වටේටම ෂූටින් ස්ටේෂන්. එක පැත්තකින් වෝටර් ස්පෝර්ට් ෂූට් කරන්න, තව පැත්තකින් ෆැෂන් ෆොටෝග්‍රැෆි වලට, ඊට පස්සේ වතුරත් එක්ක නැචරල් ලයිට් යූස් කරලා ක්‍රියේටිව් ෂොට්ස් ගන්න වෙනම ස්ටේෂන් එකක්. බීච් ක්ලබ් එක උඩ වෙඩින් ෆොටෝග්‍රැෆි ස්ටේෂන් එකක්. ඉතින් මෙතනත් අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා ටික ගිය වෙලාවෙ ඉඳන් ෂූට් කරපු එක තමයි කළේ. අපි ඊට පස්සේ එතරම් පොඩ්ඩක් වෙලා රිලැක්ස් වෙලා ඩිනර් එක අරගෙන ආයෙත් හොටෙල් එකට ආවා. ඔන්න ඉතින් මේක තමයි අපේ ෆයිනල් ෂූටින් එක්ස්පීරියන්ස් එක. අපි උදේම ආවා ෆුකෙට් වල තියෙන මෝටර් ක්‍රොස් ඔෆ් රෝඩ් ට්‍රැක් එකකට. මුවයි තායි මැච් එක වගේ මේ දවසෙත් අපි වෙනුවෙන්ම සෝනි එකෙන් මෝටර් ක්‍රොස් ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරලා තිබුණා. ඒ වෙලාවෙම අපිට සෝනි එකේ කැමරාස්, ලෙන්සස් අරගෙන අපි කැමති විදියට ෂූට් කරන්න එයාලා අරේන්ජ් කරලා තිබුණා. මම ඊට පස්සේ ගියේ මගේ ක්‍රෂ් එක ගාවට. Sony RX1R3 කැමරා එක. ඉතින් මං ඉක්මනටම ගිහිල්ලා ඉල්ලගත්ත try out කරලා බලන්න. මොකද මට කලින් දවස් දෙකේම ඒ chance එක මිස් වුණා. ඊට පස්සේ මං අපේ expert කෙනෙක්ගෙන් කැමරාවේ settings එකත් හදාගෙන මට පුළුවන් විදියට shots එකක් ගත්තා. මේ තියෙන්නේ ටික. ඔන්න ඔය විදිහට අපේ ෂූටින් එක්ස්පීරියන්සස් ටික ඉවර වෙනවා. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ ලංකාවෙන් ගියපු ෆොටෝග්‍රැෆි වැඩන්ගේ මුළු කැන්ඩ එක පුරාවටම ගත්තු ක්‍රියේටිව්ම ෂොට්ස් වගේ. මේක බලන්නකෝ. ඊළඟට උනේ ඉතින් එදා හවස අපි හැමෝම ආයිත් ඩිනර් එකකට එකතු වුණ එක. මේ වෙනකොට හැමෝටම පට්ට මහන්සි. කොච්චර මහන්සි වුණත් මෙතන ඉන්න හැමෝම එයාලගේ කැමරාවෙන් ගොඩක් ලස්සන, ගොඩක් වටින, සමහර විට ජීවිතේ කවදාවත් කැප්චර් කරගන්න බැරි වෙන moments එකතු කරගෙන ඉවරයි. ඩිනර් එකේදී දවස් 3ම කැප්චර් කරගත්ත කන්ටෙන්ට් වලින් ක්‍රියේටිව්ම කන්ටෙන්ට් රෙකග්නයිස් කරලා එයාලට ගිෆ්ට්ස් දුන්නා. අපේ ලංකාවේ සෙට් එකටත් ගිෆ්ට්ස් ටෝකන් ගොඩාක් හම්බුණා. ඉතින් ඇත්තටම මට මේ chance එක ලැබුණේ මමත් Sony ecosystem එක ඇතුලේ ඉන්න ක්‍රියේටර් කෙනෙක් නිසා. ඒ කියන්නේ ඔයාලා මගේ දකින TikTok videos, YouTube videos සහ content බහුතරයක්ම මම shoot කරන්නේ Sony camera සහ Sony lenses වලින්. මට දැනුණු දේ තමයි Sony එකකින් මේ කරන වැඩේ. ඒ කියන්නේ කන්ඩෝ trip එක මරු සුපිරි කියන්න වචන නැහැ. අපි වගේ ක්‍රියේටර්ස්ලා, ෆොටෝග්‍රැෆර්ස්ලා, වීඩියෝග්‍රැෆර්ස්ලා එක තරකට ගෙනල්ලා දවස් 3ක් වෙනමම එක්ස්පීරියන්සස් ටිකක් මවලා හැම දෙයක් ගැනම ඉන් ඩීටේල් හිතලා මාරම ආදරෙන් අපිට ට්‍රීට් කරලා මේ දෙන ආතල් එකෙන් පස්සේ මට නම් Sony එකට, Sony කමියුනිටි එකට මාරම ලව් එකක් ඇති වුණේ. මගේ ජීවිතේට මට මේ ලැබුණු chance එකෙන් මම ඉගෙනගත්තු දේවල්, මම දැන අඳුරගත්තු ක්‍රියේටර්ස්ලා මට මාර වටිනවා. ඉතින් මට මේ chance එක හම්බුනේ මාව Sony ecosystem එකට අරගෙන ආවේ කැමරා LK එක. ඉතින් thank you so much කැමරා LK. ඒ වගේම විශේෂයෙන් thanks කරන්න ඕනේ අනුෂ්කයියට මාව කැමරා LK family එකට එකතු කරගත්තට. ඒ වගේම මාත් එක්ක හැම වෙලේම touch එකේ ඉන්න කසුන්, ජූඩ් ඇතුළු කැමරා LK team එකටම thank you so much. එහෙනම් අපි ආයෙත් වෙන vlog එකකින් හම්බෙමු.